හයි යාළුවනේ, අද මම වෙනසකටත් එක්ක චිකන් ස්ටූ එකක් හදන්න යන්නේ. ඔයාලත් අද මේ මං හදන විදිහට හැදුවොත් අනිවාර්යෙන්ම ඔයාලට චිකන් කරි එක අමතක වෙනවා. ඒ තරම්ම මේක රසයි. මොකද මේක හරියටම ඔයාලා හොටෙල් වලින් කන චිකන් ස්ටූ එක වගේම නියමෙටම තියෙනවා. එහෙනම් අපි යමු මේක හදන විදිහ බලන්න යාළුවනේ. මුලින්ම අපි මේ ස්ටූ එකේ රහ ඩබල් කරන අබ මිශ්‍රණය හදාගෙන ඉමු. පෑන් එකක් ලිපේ තියලා අබ මේස හැඳි 3ක් විතර දාගෙන මේ වගේ මික්ස් කරන ගමන් විනාඩි 2ක් 3ක් කබලේ බෙද ගන්න ඕනේ. අබ ටික පුපුරන සද්ද ඇහෙනව නේද? මේ තියෙන විනාඩි 3කට පස්සේ මම දැන් මේ ටික ලිපෙන් බාගෙන හොඳට කුඩු වෙන්න බ්ලෙන්ඩ් කරගන්නවා. අපි දැන් මේ කුඩු කරගත්ත අබ තේ හැඳි 2මාරකට විනාකිරි වලිනුත් තේ හැඳි 3ක් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. හරි, දැන් මේක අපි පැත්තකින් තියාගමු. ඊළඟට අපේ චිකන් ටික තම්බන්න කලින් පොඩ්ඩක් මැරිනේට් කරගමු යාළුවනේ. අද මම මේක හදන්නේ චිකන් ග්‍රෑම් 750කින්. බලන්න මම මේ වගේ ටිකක් ලොකු කෑලි වලට තමයි කපාගෙන තියෙන්නේ. දැන් මේකට ගම්මිරිස් කුඩු තේ හැන්දා, ලුණු තේ හැන්දා, කහ කුඩු තේ හැඳි භාගෙකුත්, අබ ක්‍රීම් තේ හැන්දකුත් දාගන්නවා. අන්තිමටම මේකේ අර ඇඹුල් රස වැඩි කරන සියඹලා ඉස්ම මේස හැඳි දෙකකුත් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මැරිනේට් වෙන්න මේ ටික අපි විනාඩි 10ක් විතර පැත්තකින් තියාගමු. දැන් විනාඩි 10කට පස්සේ මම පෑන් එකට අර චිකන් ටික දාගෙන ඒ ටික වැහෙන ගානට වතුරක් දාගෙන ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගන්නවා. දැන් පියනෙන් වහලා විනාඩි 15ක් විතර මධ්‍යම ගින්දරේම පිසගමු අපි. මේ තියෙන විනාඩි 15කට පස්සේ අම්මෝ ඒන සුවඳ චිකන් ටික නියමෙටම තැම්බිලා දැන්. අපිට මේ චිකන් ටික තම්බගත්ත රහම රහ ග්‍රේවි එකත් ඉස්සරහට ඕන වෙනවා. ඒ නිසා මං චිකන් ටිකයි මේ හොදි එකයි වෙන වෙනම භාජන වලට දාලා අයින් කරලා තියාගන්නවා. හරි, එහෙනම් අපිට දැන් තියෙන්නේ මේ සුපිරිම ස්ටූ එක හදාගන්නයි යාළුවනේ. පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2මාරක් දාගෙන රත් වුණාම තලාගත් ඉඟුරු සුදු ලුණු මේස හැඳි 2ක් පොඩියට කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයකුත් රම්පෙ ස්වල්පයකුත් ඒ වගේම කරපිංච ස්වල්පයකුත් දාගෙන කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්නවා. මේකේ රහ තවත් වැඩි වෙන්න කරදමුංගුයි කරාබු නැටි 3 ගානේ තලාගෙන දාගන්නවා. දැන් මේ ටික මික්ස් කරන ගමන් විනාඩියක් විතර ටෙම්පරාදු වෙනකල් පිසගමු. ඊළඟට අර කලින් හදාගත්ත අබ මිශ්‍රණයත් එකතු කරගෙන චිකන් ටික තම්බගත්ත රහම රහ ග්‍රේවි එකත් මේකට දාගමු. පොඩ්ඩක් මික්ස් කරගමු දැන්. ඊළඟට කහකුඩු තේ හැඳි කාලක්, සැරෙන්න ගම්මිරිස් කුඩු තේ හැඳි 1මාරකුත්, තව රසානුව ලුණු තේ හැන්දක් වගේ දාගන්නවා මම. මේ ටික විනාඩියක් විතර ග්‍රේවි එකත් එක්කම හොඳට මික්ස් කරගමු අපි. දැන් අපේ එළවලු ටික දාගමු. රවුමට ලස්සනට කපාගත්ත අල කප් භාගයක්, රවුමට කපාගත්ත කැරට් කප් භාගයකුත්, මැදින් කපාගත්ත අමු මිරිස් කරල් 4කුත් දාගන්නවා මම. ආයෙත් පොඩ්ඩක් මික්ස් කරලා විනාඩි 2ක් 3ක් විතර පිසගමු අපි. ස්ටූ එකකට මේ වගේ රවුමට හීනියට කැපුවාම තමයි කෑම එක ලස්සන, ඒ වගේම කෑලි අමු වෙන්නෙත් නැත්තේ. දැන් රවුමට කපාගත්ත ලුණු ගෙඩියක් දාගෙන කපාගත්ත මාළු මිරිස් කරලකුත් දාගෙන ආයෙත් විනාඩියක් මික්ස් කරගන්න ඕනේ. මේ එළවලු වල හැපෙන ගතිය තියෙන්න ඕන නිසා ගොඩක්ම තඹ ගන්න නෑ යාළුවනේ. ඔන්න අන්තිමටම අර තඹගත්ත චිකන් ටිකත් එකතු කරගමු අපි. දැන් මේ ටික හිමිහිට පොඩ්ඩක් තව විනාඩියක් විතර පිසගන්න ඕනේ යාළුවනේ. හිමිහිටම මික්ස් කරගන්න ඔයාලත්. මොකද නැත්තම් චිකන් ටික කලින් තඹපු නිසා කෑලි ටික කැඩෙන්න පුළුවන් හොඳේ. ඔන්න අපේ රසම රස චිකන් ස්ටූ එක රෙඩි. බලන්නකො යාළුවනේ, මේකේ තියෙන රස පාට නේද? අර උකු ග්‍රේවි එකත් එක්ක එළවලු චිකන් සේරම නියමෙටම බැලන්ස් වෙලා තියෙන්නේ. ඇත්තටම චිකන් කරිය පැත්තකින් තියලා මේ සතිය අන්තිම ගෙදර අයට මේ විදිහට හදලා දෙන්නකෝ. හැමෝම ආසාවෙන් කයි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.